දැන් පොලිසිය හිතන්නේ වෙඩි තියන්න හදනවා කියලානේ. දැන් වෙඩි තියනවා. ඒකට මේ මිනිස්සු මැරෙනවා ඒකේ. ඒතර ඒ මිනිස්සයට ඒ කතාවේදී මෙන්න මේ කියන රෝග ලක්ෂණේ තියෙනවා. හරි. දැන් ඔන්න ස්නායු පටකය සම්පූර්ණයෙන්ම ඉවරයි. එතකොට ඔයාට නියුරෝනයක් ඇඳලා කොටස් ටික නම් කරගන්න පුළුවන් විය යුතුයි. ඒත් එක්ක මේ නියුරෝන ගැන කතා කරනකොට රෝග දෙකක් පැහැදිලි කරන්න ඕන. සමහර ගෙවල් වල ආච්චිලා සීයලා ඉන්නව නේද මේ කියන එක මේ මතක නැති. කෑවද කියලා මතක නැහැ සමහර වෙලාවට. කරන එක නෙවෙයි කියන්නේ කියන එක නෙවෙයි කරන්නේ. එහෙම ආච්චිලා සීයලා ඉන්නවද? අන්නේ රෝග ගැන තමයි මේ පැහැදිලි කරන්න යන්නේ. මේ නියුරෝන මැරෙන එක තමයි මේ රෝගෙදි වෙන්නේ. දැන් නියුරෝන මැරෙනකොට කෙනෙකුගේ මතක ශක්තිය අඩු වෙනවා, සිතීමේ හැකියාව අඩු වෙනවා. සමහර වෙලාවට වචන එකතු කරලා ගැට ගහ ගන්න පවා බෑ. කතා කරගන්න පවා බෑ. කොටින්ම ඇස්පිල්ලම් ගහන හැකියාව පවා නැති වෙන්න පුළුවන්. විද්‍යාවට අනුව තමන්ගේ ඇතුලේ තියෙන වේදනාවක් තව කෙනෙකුට පැහැදිලි කරන්න බැරි වීම තරම් මානසික වේදනාවක් මේ ලෝකෙ කොහෙවත් නැහැ පුතා. එතකොට මේ රෝගය හැදෙන්නේ වයසක අයට. අවුරුදු 55ට වඩා වැඩි අයට තමයි මේ රෝගය හැදෙන්නේ. තරුණ අයට මේ රෝගය හැදෙන්නේ නැහැ. ඒතර මොනවාද මේ රෝගයේ ලක්ෂණ? මේ රෝගයේ ලක්ෂණ තමයි දැන් අපි හිතන්නකෝ මේ දැන් ආච්චි බත් කෑව කියලා. ෂණයෙන් නමතගෙනව බත් කෑව කියලා. විනාඩි 10ක විතර කියනවා බත් කෑවේ නෑනේ. බඩගිනි කියලා කියනවා. සමහරක් වෙලාවට ඔය අල්ලපු ගෙවල් වලට ගිහිල්ලා ආච්චිලා සීයලා කියනවා හරියට බඩගිනි බා අපේ උන් කන්න දෙන්නේ නැහැ උන් නම් හොඳට කනවා ගෙනල්ලා. එහෙම කියන ආච්චිලා සීයලා ඉන්නවා. එතකොට අනිත් මිනිස්සු හිතන්නේ ඒ තමන්ගේ දරුවෝ සලකන්නේ නැහැ කියලා. එහෙම වෙලා නැද්ද? ආච්චිලා සීයලා ඉන්න ගෙවල් වල තියෙනවනේ. ඒ ආච්චිලා සීයලා බලන්න එන හැමෝටම කියනවා බඩගින්න ඉන්නේ. කන්න බොන්න දෙන්නේ නැහැ කියලා කියනවා. සමහරක් වෙලාවට ඇඳුම් නැතුව ඉන්නෝ. එයාට තේරෙන්නේ නැහැ ඉන්නෝ කියලා. සමහරක් අය අතීත ජීවත් වෙන අය ඉන්නවා. එයාගේ තරුණ කාලේ ඉස්කෝලේ යන කාලේ ජීවත් වෙන අයත් ඉන්නවා. දැන් සමහර වෙලාවට මේ මතක ශක්තිය එනවා යනවා. එහෙම හේවුත් තියෙනවා. කොටින්ම කියනවා නම් තමන්ගේ දරුවෝ මතක නැහැ. දරුවෝගෙන් අහනවා උඹ කවුද? උඹ කොහේ එකෙක්ද? උඹ කාගේ ළමයෙක්ද? එහෙම අහන වෙලාවල් තියෙනවා. දැන් සමහර අය බස්වල යනවා යන තැන දන්නේ නැහැ. සල්ලි නැහැ සමහර වෙලාවට. එහෙම අයත් ඉන්නවා. එතකොට මේ වගේ කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ පුදුම ඉවසීමක් තියෙනවනේ මේ වගේ අයට. දැන් මේකට බෙහෙත් තියනවද? බෙහෙත් කරන්න පුළුවන්ද? මේකට කිසිදු ප්‍රතිකාරයක් නැහැ. සනීප කරන්න බෙහෙතක් නැහැ. වෙන්නේ කාලේ ගත වෙනවත් එක්කම නියුරෝන මැරෙන එක. මැරෙන්න මේ තියෙන රෝග ලක්ෂණ එන්න වැඩි වෙනවා මිසක් අඩුවීමක් වෙන්නේ නැහැ. පැහැදිලි? මට මේ එකපාරටම ෆිල්ම් එකක් ඔලුවට ආවා. බලලා තියෙනවද යකඩ පිහාටු ෆිල්ම් එක? ඒ යකඩ පිහාටු ෆිල්ම් එකේ ඉන්නවා 100 කෙනෙක්. ඒ 100 කලින් ආමියක ඉඳලා තියෙනවා. එතකොට එයා දැන් වයසයි. එයාට මතක් වෙනවා ඒ ආමියක එයා කරපු දේවල්. දැන් එයා ගෙදර ඉන්නකොට ඒක මතක් වෙද්දී එකපාරටම ටයිල් එකේ පෙරලෙනවා හැරමිට්ටත් එක්ක ෂූට් කරනවා වගේ. එහෙම සිදුවීම් ටිකක් ඒකේ පෙන්නනවා. ඒත් එක්කම දැන් ඔය ෆිල්ම් එකේ අන්තිම හරිය රංජන් රාමනායක අල්ලන්න එනකොට දැන් පොලිසිය එනවනේ. දැන් පොර හිතනවා පොරට හැරෙනවා නින්දේ. ඇරිලා බලනකොට ජනේලෙන් මේ පොලිසිය කට්ටිය එනවා දැන් ගෙදරට. දැන් පොරට හිතෙනවා දැන් මේ මොකක් හරි ඇටැක් එකකට තමයි එන්නේ කියලා. දැන් එයාගේ අර මේ පෙට්ටියක තිබිච්ච ආමීගේ කිට්ට ගැඳගෙන තරු ටික ගහගෙන දැන් එයාගේ හැරමිට්ට දිනවා එයාට හිතන්නේ වෙපන් එක තමයි කියලා දැම්මේ. දැන් ඒ ටික ලෑස්ති වෙලා මෙයා ජනේලෙන් එළියට අර හැරමිට්ට දාලා දැන් මේ ෂූට් කරන්න හදන්නේ. දැන් ඕක පේනවා පොලිසිය ඉන්න අයට තමයි අර රංජරාමනේ අල්ලන්න එන අයට ඕක පේනවා. දැන් පොලිසිය හිතන්නේ වෙඩි තියන්න හදනවා කියලානේ. දැන් වෙඩි තියනවා. ඒකට මේ මිනිස්සු මැරෙනවා ඒකේ. ඒතර ඒ මිනිස්සයට ඒ කතාවේදී මෙන්න මේ කියන රෝග ලක්ෂණේ තියෙනවා. ඇල්සයිමර් සහ ඩිමෙන්ෂියා කියන රෝග ලක්ෂණේ. ඒතර එයා අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සෙක්. මගින් එක පැහැදිලිද? එතකොට මෙයාලගේ මතක ශක්තිය සැරින් සැරේට එනව යන වෙලාවල් තියෙනවා. දැන් මේ රෝගේ මට හැදෙන්නේ නැද්ද? ඔයාට හැදෙන්නේ නැද්ද? ඒක අපිට කියන්න බෑ. ඒ කාල වකවානුව වෙද්දී අපිට මේ රෝගේ හැදෙයිද නැද්ද කියන්නත් බෑ. ඒක අපි කරමු කර්ම ශක්තිය අනුව තමයි තීරණය වෙන්නේ. මම මේ කියපු රෝග ලක්ෂණ තියෙන කිසිම කෙනෙක් විහිළුවට ගන්නෙ නෑ. ආතල් එකක් ගන්නෙ නෑ යාළගේ. හේතුව මේක මානසික රෝගයක්. කෙනෙකුගේ මානසික ව්‍යාධික තත්ත්වයක් විහිළුවකට ගන්න තරම් ආතල් එකකට ගන්න තරම් පහත් මිනිහෙක් වෙන්න එපා. දැන් ඒ වගේ කෙනෙක් ගෙදර ඉන්නවා කියලා හිතන්නකෝ කරන්න තියෙන්නේ මොකක්ද? වෙන කිසිම ඔප්ෂන් එකක් නෑ. ආදරෙන් රක බලා ගැනීම පමණි. මොකද ඒකට බෙහෙත් නෑ. ඒ නිසා ඒවා ඉවසගෙන දරාගෙන තේරුම් අරගෙන මැරෙනකම්ම ආදරෙන් බලා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. පැහැදිලිද?